Hello guys, welcome to my YouTube channel. ඉතින් මේක තමයි මගේ first voice cover vlog එක. චූටි අඩුපාඩු ඇති ඒත් ඒවා ගණන් ගන්න එපා. ඊරා ටිකක් රැ වෙනකම් පාඩම් කරපු නිසා මගේ ටේබල් එක ක්ලීන් කරගන්න තරම් මට ටයිම් එකක් තිබුණේ නැහැ. ඉතින් දැන් මම උදේම නැගිටලා මේ කරන්නේ ටේබල් එක ක්ලීන් කරන් ඉන්න එක. ඇත්තටම ටේබල් එක ක්ලීන් කරලා අපිට පේන තැන ලස්සනට තියෙනවා නම් අපේ මයින්ඩ් එකත් ගොඩාක් රිලැක්ස් වෙනවා. ටේබල් එකත් ක්ලීන් කරලා ඉවර වෙලා උදේ තේ එකත් බීලා මම දැන් රෙඩි වෙන්නේ මගේ ජර්නල් එක ලියන්න. ජර්නල් එකක් කිව්වට මගේ ජර්නල් එකයි ඉයර් ප්ලෑන් එකයි දෙකම තියෙන එක බුක් එක. ජර්නල් එක ලියන්න කලින් මම ඉස්සෙල්ලාම කරන්නේ මදර් යුනිවර්සිටි තෑන්ක්ස් කරන එක. ඉයර් ප්ලෑන් එකේ කැලෙන්ඩර් එකයි තින්ස් ටිකයි ගෝල්ස් ටිකයි මට රෙඩි කරගන්න පුළුවන් වුණාට මට ජනවාරි වල පේජ් ටිකක් ෆිල් කරගන්න තරම් වල ටයිම් එකක් හම්බුන්නේ නැහැ. ඉතින් මම දැන් කරන්න යන්නේ ඒ ෆිල් කරගන්න බැරි වුණ පේජ් ටික ෆිල් කරගන්න. ඉයර් ප්ලෑන් බුක් ගොඩක් FB pages වල TikTok pages වල ඕන තරම් අපිට ගන්න තියෙනවා. ඒත් මම නම් අවුරුදු දෙකක්ම පුංචි B5 පොතක් හරි පුංචි ඩයරි එකක් හරි අරගෙන ඒකේ මම ඇඳපු චිත්‍ර වලින් තමයි මම ජර්නල් එක ගොඩක් කරගෙන යන්නේ. ඒකට හේතුව ගොඩක් අය print කරලා එවන ජර්නල් වල අපිට හරියන pages නැති වෙන්න පුළුවන්. ඒ නිසා මම මේ අවුරුද්දෙත් ඒ කියන්නේ 2026 අවුරුද්දෙත් මගේ ජර්නල් එකයි ඉයර් ප්ලෑන් එකයි මම රෙඩි කරගත්තේ ඩයරි එකක් අරගෙන මන්ත් එකට අදාළ pages ටික වෙන් කරගෙන ඒ pages මගේ අතින්ම ලස්සන කරගත්ත එක. මම ෆිල් කරගත්තේ ජනවාරි වල ස්ටඩි ප්ලෑන් එක. ජර්නල් එකේ පේජ් එකත් ෆිල් කරගෙන මම දැන් රෙඩි වෙන්නේ වොච් එකක් දාගෙන රිෆ්‍රෙෂ් වෙන්න. රිෆ්‍රෙෂ් වෙලා ආවිල්ලා දැන් ඉතින් මම කරන්න යන මගේ ස්කින් රූටින් එක. ඉතින් ස්කින් රූටින් එකත් ඉවර වෙලා දැන් ඉතින් මම කරන්න යන මගේ ස්ටඩි ටික. මම අද දවසට පැය 6ක්වත් ස්ටඩි කරනවා කියලා ටාගට් කරගත්තා.
ටාගට් කරන් හිටියට මට කම්ප්ලීට් කරගන්න පුළුවන් වුණේ පැය 5ක් විතරයි. පැය 5ම රෙකෝඩ් කරගන්න තරම් මගේ කැම් එකේ බැටරි තිබුණේ නැහැ. ඉතින් අදට මම ගිහින් එන්නම්. ඉස්සරහටත් මේ වගේ vlogs අරන් එන්නම්. එහෙනම් ඔයාලා පරිස්සමින් ඉන්න. බයි.